අයිබෝන් පුතේ තවත් වීඩියෝ එකකින් අද අපේ ඔබ හමුවට එනවා. අද අපේ පාඩම තමයි නිෂ්පාදන සම්පත්. ඒතර ඔයා දන්නවා අපේ මේ ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය ඇතුලේ අපි වැදගත් මාතෘකා වලින් එක කොටසක් විදිහට හඳුන්වන්න පුළුවන් නිෂ්පාදන සම්පත් කියන කොටස. සහ ඔයාගේ ආර්ථික විද්‍යාව පේපර් එකේ ඉකෝන් පේපර් එකේ අනිවාර්ය MCQ එකක් වගේම ලියන ප්‍රශ්නයකට එන්න පුළුවන් වැදගත් කොටස් ප්‍රමාණයක් ආවරණය වෙනවා නිෂ්පාදන සම්පත් කියන පාඩම් කොටසෙන්. දැන් නිෂ්පාදන සම්පත් කියන්නේ මොකක්ද ඇත්තටම? අපි නිෂ්පාදන සම්පත් කියලා කියන්නේ දැන් අපි ඕනෑම ඔයා දන්නවා අපි මේ ආර්ථිකය ගැන කතා කරනකොට අපි කිව්වා පෙර වීඩියෝ වලදී අපි කිව්වා මේ ආර්ථිකය කියන්නේ මොකක්ද කියලා. මොකද ආර්ථිකය කියලා කියන්නේ? ඒතර අපි ආර්ථිකය කියලා කියන්නේ අපිට භාණ්ඩ හා සේවා අවශ්‍යයි. වගේ අවශ්‍යතා හා වුමනා ඉටු කරගන්න. නේ? ඒතර මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න පුද්ගලයෝ ඉන්නවා. නිෂ්පාදකයෝ ඉන්නවා. නේ? ඒතර මේ නිෂ්පාදකයන්ට අවශ්‍ය යෙදවුම් අවශ්‍යයි ඒගොල්ලන්ගේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න. එතකොට මේ යෙදවුම් කියලා කියන්නේ මොනවද මේ නිෂ්පාදන සම්පත් වලට? මතක නිෂ්පාදන ක්‍රියාවලිය ගැන වට යම් අවබෝධයක් ඇති. කොහොම නිෂ්පාදන ක්‍රියාවලියක් අපි ඕනෑම නිෂ්පාදන ක්‍රියාවලියක් ගත්තොත් නිෂ්පාදන ක්‍රියාවලිය යෙදවුම් දානවනේ. සම්පත් දානවා. ඒ සම්පත් යම් පරිවර්තන කාර්යයක් කළා තමයි අවසානයේ නිමෙවුමක් අපි ළඟා කරගන්නේ. එතකොට අන්නේ යෙදවුම් තමයි අපි කතා කරන්නේ නිෂ්පාදන සම්පත් කියලා. අපි නිෂ්පාදන සම්පත් ආකාර හතරක් තියෙනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය කියලා. ඒකෙදී අපි ප්‍රධාන නිෂ්පාදන සාධක දෙකක් ගැන අද කතා කරනවා. භූමිය සහ ශ්‍රමය ගැන. හරි. එතකොට මොකද්ද භූමිය කියලා කියන්නේ? දැන් අපි කියවනේ මේ නිෂ්පාදන සම්පත් කියලා කියන්නේ මේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදන යෙදවුම් කියලා. නේ? විවිධ යෙදවුම් වල නිෂ්පාදන සම්පත්. මේ භූමිය කියන්නේ මොකද්ද? ඇත්තට මේ භූමිය කියලා කියන්නේ මේ අපි මේ මිනිස්සු හදන දෙයක් නෙමෙයි. මේ භූමිය කියන්නේ. අපිට මේ ප්‍රධාන වශයෙන් ස්වභාව ධර්මය මත තීරණය වන දෙයක් තමයි භූමිය කියලා කියන්නේ. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ දායාදයක්. ස්වභාව ධර්මයේ දායාද වශයෙන් මිනිසාන් ලැබෙන සියලුම සම්පත් වල අපි කියනවා භූමි සාධක කියලා. එහෙනම් භූමි සාධක ඇත්තම නිෂ්පාදන ක්‍රියාවල වැදගත් වෙනවා. හොඳම උදාහරණයක් ගත්තොත් ජලය කියන නේ. ජලය කියන්නේ භූමි සම්පතක්. ජලය මිනිස්සු හදන දෙයක් නෙමෙයිනේ නේ. ඒතකොට ජලය කියන්නේ ඕනෑම නිෂ්පාදන ක්‍රියාවලියක යෙදවුමක් බවට පත් වෙනවා. හරි. ජලය නෙමෙයි තව තියෙනවා. අපි ගත්තොත් හිරු එළියේ තියෙනවා, ස්වභාවික වායුන් තියෙනවා, ගල් අඟුරු තියෙනවා, කායික සම්පත් තියෙනවා. මේ වායු ගෝලය, ඕසෝන ස්තරය මේ හැම දෙයක්ම නිෂ්පාදන ක්‍රියාවලට අවශ්‍ය දේවල්. ඒතර භූමි සාධක ගැන කතා කරනකොට එහෙනම් වාගේ මුලින්ම ඔළුවට දාගන්න ප්‍රධානම දේ තමයි මේ භූමිය කියලා කියන්නේ ස්වභාවිකව ස්වභාව ධර්මය විසින් අපිට ලබා දෙන දේවල්. ඒතර මොනවද මේ භූමි සාධකයේ ලක්ෂණ? දැන් ඔයාලට පේනවා මේ බෝඩ් එකේ තියෙනවා මේ භූමි සාධකයේ ලක්ෂණ වගේක් මම ලියලා තියෙනවා. ඒතර අපේ ප්‍රධානම ලක්ෂණය තමයි අර අපි කලින් කිව්වා වගේ මේක ස්වභාව ධර්මයේ දායාදයක්. හරි. ඒ වගේම දැන් අපි භූමිය ගැන කතා කරනකොට මේ භූමි සම්පත් ඒකාකාරී වෙන්නේ නැහැ. ඒකාකාරී නොවේ. දැන් අපි සාමාන්‍ය අපි ගත්තොත් මේ භූමිය කියන්නේ තනින් තැනට අපි ලංකාව සහ ඇමරිකාව ගත්තොත් ලංකාව සහ ඉන්දියාව ගත්තොත් මේ භූමි සම්පත් වෙනස්. නේ? දැන් අපි ලංකාවේ ගත්තොත් ලංකාවේ වෙරළ තීරය තියෙනවා ලංකා පුරා වටේම. නමුත් එහෙම නැති රටවල් තියෙනවනේ. පුරාම රට වටේම මුහුද තියෙන නැති රටවල් ඕනතරම් තියෙනවනේ. ලංකාව කියන්නේ දූපතක්. එතකොට මේක ඒකාකාරී වෙන්නේ නැහැ. ඵලදායීතාවය වෙනස් වෙනවා. දැන් අපි ගත්තොත් මැද පෙරදිග රටවල් ගත්තොත් තෙල් වගේ දේවල් තියෙනවා. නේ? කයි තෙල් තියෙනවා. අපි ලංකාවේ තෙල් නැහැ. අන්න ඒකාකාරී නෑ මේ භූමිය. වෙනස් වෙනවා. ඒ වගේ අපි තුන්වෙනි ලක්ෂණය තියෙනවා සංචලනය කළ නොහැක. ඔව් සංචලනය කියන්නේ මෙහෙමයි. දැන් අපි සංචලනය කළ නොහැක කිව්වොත් එහෙම මේක පොදුවේ කතා කරන්නේ. අපි සාමාන්‍යයෙන් මතක තියාගන්න භූමි සාධකයේ ඇතුලේ තියෙනවා සංචලනය කරන්න පුළුවන් සා. අපි සංචලනය කියන්නේ මොකක්ද ඇත්තටම? එක් තැනක සිට තවත් තැනකට මාරු වීම. ඇත්තට භූමි සම්පත් තියෙනවා එහෙම. දැන් අපි උදාහරණයක් ගත්තොත් මත්ස්‍ය සම්පත, වනසතු වගේ ඒගොල්ලොත් මේ භූමියට ඇත්තට කොටස් නෙනේ. ඒත් හැබැයි ඒගොල්ලෝ සංචලනය කිරීමේ හැකියාවක් නමුත් අපි බහුතරයක් සාධක ගත්තොත් ඒව සංචලනය කිරීමේ හැකියාවක් නැහැ. ඒ හින්දා අපි කියන එක සංචලනය කළ නොහැකි කියලා. දැන් අපේ විෂය නිර්දේශය ඇතුලේ කියනවා භූමි සාධකයට සංචලනය කළ නොහැකි කියලා. ඒතර අපි තව දෙයක් ගත්තොත් එහෙම දැන් අපි මේ හැම සම්පතක්ම ගත්තොත් මේවා ප්‍රයෝජනයන් තියෙනවා සහ මේවා ඵලදායීතාවයෙන් යුක්තයි. ඵලදායීතාවයේ තනින් තැනට වෙනස් වෙනවා. භූමිය ගත්තොත් එහෙම. එතකොට දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම අපි කලින් කිව්වා වගේ
ලංකාවේ වෙරළ තීරය. දැන් ලංකාවේ ගත්තොත් ලස්සන වෙරළ තීර තියෙනවානේ. ආරුගම්බේ වෙරළ තීරය තියෙනවා, කඩුව තියෙනවානේ, පාසිකුඩා තියෙන. ඔහොම නිලාවේලි වෙරළ තීරය තියෙනවා, දකුණු වෙරළ තීරය තියෙනවා. ඔය වගේ වෙරළ තීර ලස්සන ස්වාද සෞන්දර්යය ඇතනින් ඉතාමත් පිරිපුන් වෙරළ තීර තියෙනවා ලංකාවේ. නේ? දැන් අපි මේ රටවල් ගත්තොත් එහෙම, ඒ රටවල් වලත් දැන් අපි මාලදීව ඉන ගත්තොත් එහෙම වෙරළ තීර තියෙනවා. නමුත් ඒවා නැති රටවල් තියෙනවානේ. ඒතකොට ඒ වගේම ඒ තියෙන ඒවා තියෙන ඵලදායීතාවය වෙනස් වෙනවා. ප්‍රමාණයන් සහ ඒ වගේ ප්‍රයෝජනයන් වෙනස් වෙනවා. නේ? ඉතින් ඔන්න ඔය වගේ දැන් අපි සාමාන්‍යයෙන් මේ භූමියේ ඵලදායීතාවයන් තනින් තැනට වෙනස් වෙනවා. දැන් ලංකාව ඇතුලේ ගත්තා ලංකාවේ එක එක භූමි කොටස් තියෙනවා. මේවා ඵලදායීතාවය වෙනස්. ගණුලම් ප්‍රයෝජනයන් වෙනස්. නේ? එතකොට මේ භූමියේ ඵලදායීතාවයේ ඒකාකාරී වෙන්නෙත් නැහැ. ඒක ඵලදායී එක තනින් තැනට වෙනස් වෙලා තියෙනවා. ඒ වගේ මතක තියාගන්න අපිට වැදගත්ම දෙයක් අපි ලක්ෂණයක් තියෙනවා. මේකේ සාධක සජීවී මෙන්ම අජීවී සාධක තියෙනවා. සජීවී මෙන්ම අජීවී කියලා කියන්නේ අපි කියනවා මේකට අපි නමක් කියනවා. මේ සජීවී සාධක වල අපි කියන ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් කියලා. අජීවී සාධක වල අපි කියනවා ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියලා. මොකද ප්‍රතිස්ථාපනය කළ හැකි සහ ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියලා කියන්නේ. දැන් අපි සාමාන්‍ය මතක තියාගන්න. දැන් ඔය ඇත්තම වගේ ඔය විභාගේ ප්‍රශ්නයක් ඔය තියෙන්නේ. ගොඩක් වෙලාවට අහලා දෙන ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් සහ ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් අතර වෙනස පැහැදිලි කරන්න. අතන ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් කියලා කියන්නේ ස්වභාව ධර්මයන් විසින් නැවත නැවතත් බිහි කරන සම්පත්. අපි කියන භාවිතය සමග අහිමි වෙන්නේ නැහැ. ස්වභාව ධර්මයන් විසින් නැවත නැවතත් ප්‍රතිජනනය කරන සම්පත් වලට අපි කියනවා ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් ඒවා සජීවී සම්පත් කියලා. මොනවද ඒ වගේ සම්පත් කියලා තියෙන්නේ? දැන් අපි සාමාන්‍ය කියන වන සම්පත, මත්ස්‍ය සම්පත වගේ දේවල්. නේ? මුහුදේ මාළු කොච්චර මරනවද දවසක? කොච්චර මසුන් අල්ලනවද? මිලියන ගාණක් බිලියන ගාණක් මරනවා ඇති. නේ? හැබැයි ඒ වගේම දවසට මිලියන ගාණක් බිලියන ගාණක් නැවත උපදිනවනේ. එතකොට මේක ඉවරයක් නෙමෙයි චක්‍රයක් වගේ. ඒ හින්දා මේක නැවත නැවත බිහි කරනවා. ඒ ඔච්චර මාළු ඔච්චර දීවර කර්මාන්තයේ හින්දා කොච්චර මාළු ඇල්ලුවත් අවසානයේදී ඒ කියන්නේ ඒක නැති වෙලා යන්නේ නෑනේ නේ. අන්න ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත. වන සම්පත ප්‍රතිස්ථාපනය කළ හැකි. හැබැයි මෙන්න මෙහෙම දේවල් තියෙනවා. සමහර වෙලාවට මේකේ දැන් ওই වන සම්පත කියන දේ ගත්තොත් එහෙම ඕන්ට වඩා කලක් කැලෑ කපල් දැම්මොත් මේවා නැවත උත්පාදනය වීමක් වෙන්නේ නැහැ. අපි උදාහරණ තියෙනවා ඕන්තරම් මේ කාන්තාර තියෙනවා ලෝකේ. නේ කාන්තාර බිහි වෙලා තියෙනවා. ඒ වගේම දැන් ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියලා කියන්නේ නැවත නැවත බිහි නොවන සම්පත්. දැන් අපි උදාහරණ ඒ කියන්නේ භාවිතය සමග අහිමි වෙලා යනවා නැවත නැවත උත්පාදනය වෙන්නේ නැහැ ප්‍රතිචාරණය කරන්නේ නැහැ ස්වභාව ධර්මයන් විසින්. අපි ගල් ලඟුරු කයිද සම්පත් වගේ දේවල් ගත්තොත් නේ ඒවා උත්පාදනය වීමක් වෙන්නේ නැහැ. ඒතකොට අපි කියනවා දැන් ඒක කාලේ කියන 2050 දී තෙල් ටික තෙල් නැති වෙනවා 2060 දී 2075 දී මෙච්චරක් එහෙම නැති වෙනවා. ඔහොම කියනවන්නේ. ඒක පුරෝගතනිනුත් කරලා තියෙනවන්නේ. නමුත් එතකොට මේවා උත්පාදනය වීමක් නැහැ. ඉතින් අපි කියනවා ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියලා අජීවී සම්පත් කියනවා. ඒතර අර මම කලින් කිව්වා වගේ ඇත්තම දැන් වන සම්පත කියන එක ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පතක්. හැබැයි කාලෙත් එක්ක සමාජයට වන සම්පත අසීමිතව ඉවක් බවක් නැතුව පාවිච්චි කරොත් එහෙම විනාශ කරලා දැම්මොත් එහෙම ඒවත් ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් බඩපත් වෙන්න ඉඩ කඩ තියෙනවා. හරි? එතකොට නම් ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් කියන්නේ නැවත නැවත බිහි කරන සම්පත්. ස්වභාව ධර්මය විසින් ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියන්නේ නැවත නැවත බිහි කරන්නේ නැති සම්පත්. හරි? එතකොට මේ අවසාන ලක්ෂණයේ තියෙන බදු කුලී ආදායම කුපයයි කියලා. බදු කුලී ආදායම කුපයයි. එතකොට මතක තියාගන්න තව දෙයක් තමයි අපි මේ නිෂ්පාදන ක්‍රියාවල දාන යෙදවුම් අපි කියන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන යෙදවුම් දාන නිෂ්පාදන ක්‍රියාවලියට. ඒතර මෙහෙම දානකොට දැන් මේකට දැන් අපි කවුද මේව දාන්නේ ඇත්තටම? අපි කිව්වට මේ ආර්ථිකය කියලා කිව්වේ වට අවශ්‍යතා සහ උවමනාවන් තියෙන මේ අවශ්‍යතා හා උවමනා ඉටු කරගන්න භාණ්ඩ හා සේවා වල මේ භාණ්ඩ හා සේවා සම්පාදනය කරන එකගෙන අපි කියනවා ආර්ථිකය කියලා. එතන මේ භාණ්ඩ හා සේවා සම්පාදනය කරන්නේ නිෂ්පාදන ආයතන වලින්. භාණ්ඩ හදනවනේ. අපි ඒවා ඇගලුම් කර්මාන්තයක් කරනවනේ. ඇගලුම් කර්මාන්තේ ඇඳුම් හදනවා. රෙදි මහනවා. එතකොට මේ රෙදි මහන්නේ කවුද? මහන්නේ මිනිස්සුම තමයිනේ. අපිනේ. දැන් අපි ගත්තොත් අපි ගිහිල්ලා ඇගලුම් කර්මාන්තයේ ශ්‍රමය සපයනවා. ශ්‍රමය කියන්නේ අපේ නිෂ්පාදන සාධක. අපි ළඟ කතා කරන නිෂ්පාදන සාධකේ ශ්‍රමය. ශ්‍රමය සපයනවා වගේම ඒ ශ්‍රමයට අපි ආදාය උත්පාදනය කරන අපි උදාහරණයක් ගත්තොත් අපි ශ්‍රමය සපයනවා. ශ්‍රමය සපෙව්වට පස්සේ අපිට වැටුපක් හම්බ වෙනවා. අපේ ශ්‍රමය ගන්න නිෂ්පාදන ආයතන. ශ්‍රමය මිලදී ගන්නවා.
අපි වැටුප අරන් ගෙදර අරන් ගෙවිලා අපි මාකට් එකේ ගිහලා අපි භාණ්ඩ සහ සේවා මිලදී ගන්න අපේ අවශ්‍යතාව වුණා තෘප්තිමත් කරගන්න. හරි. ඒතර ඔක ඇත්තටම මේක ඇත්ත චක්‍රයක් නේ. අපි මෙහෙන් අපේ නිෂ්පාදන සාධකයේ සැපෙව්වා, වැටුපක් ගත්තා. ඒ වැටුප මාකට් එකට අරන් ගියා. අපි අනිත් පැත්තෙන් භාණ්ඩ සහ සේවා මිලදී ගත්තා. අපි ශ්‍රමයේ සපයලා අපි භාණ්ඩයක් හදනවා. ඒක මාකට් එකට යනවා. අපි මේ පැත්තේ වැටුප ගන්නවා. ඒ වැටුප අරන් ගිහලා වියදම් කරලා භාණ්ඩයක් මිලදී ගැනීමක් සිද්ධ කරනවා. එතන ඇත්තටම චක්‍රයක් තියෙන්නේ. මේ කතන්දරය මේක ධර්ම සිද්ධ වන දෙයක්. මෙහෙම තමයි භාණ්ඩ උත්පාදනය වෙන්නේ. මේ වෙන කවුරුත් මේ හසින් පාත්තලා භාණ්ඩ හදන්නේ නෑන්නේ. එතකොට මෙන්න මේ නිෂ්පාදන සාධක වෙළඳ පොළට සපයනකොට නිෂ්පාදන සාධක මේ නිෂ්පාදන ආයතනයට සපයනකොට අපිට ලැබෙන ආදායම් දෙනවා. අපි අන්න ඒවට කියනවා සාධක ආදායම් කියලා. සාධක ආදායම්. එතකොට දැන් අපි කිව්වනේ ශ්‍රමයේ සැපෙව්වට පස්සේ අපිට මොකක්ද හම්බුනේ? වැටුපක්. නේ? ඒ වගේ තමයි බදුකුලි ආදායමක් අපිට හම්බ වෙනවා භූමිය කියන සාධකය වෙළඳ පොළට සැපෙව්වොත්. නිෂ්පාදන ආයතන වල සැපෙව්වොත් අපිට ලැබෙන ආදායමට අපි කියනවා බදුකුලි ආදායමක් කියලා. ඒකට අපි ඒක නමක් දෙනවා අපි. නේ? ඔයා භූමි සාධකයක් වෙළඳ පොළට නිෂ්පාදන ආයතනයේ සපයනවනම් ඔයාට හම්බෙන්නේ වැටුප් ආදායමක් නේ. අපිට කියන්නේ මොකද්ද? බදුකුලි ආදායමක් කියලා. බදුකුලි ආදායම. එහෙනම් භූමියට හම්බෙන්නේ මොකද්ද? බදුකුලි ආදායමක්. හරි. ඒ වගේම අපිට මේකේ තව ලක්ෂණයක් අඩුයි. මේකේ තව ලක්ෂණයක් තියෙනවා පූර්ණ අනම්‍ය සැපයුමක් තියෙන්නේ. භූමියේ තියෙන්නේ පූර්ණ අනම්‍ය සැපයුමක්. ඒ කියන්නේ සැපයුම පූර්ණ අනම්‍ය. ඒ කියන්නේ මේ භූමි සාධක අපිට අඛණ්ඩව සපයනවා. දැන් උදාහරණයක් ගත්තොත් එimhe හිරුවෙලිය කියන දේ. හිරුවෙලිය කියන දේ අපිට සූර්යයා විසින් නේ ස්වභාව ධර්මයා විසින් අපිට ලබා දෙනවනේ. හිරු හැමදාම පායනවන්නේ. පායනවා හිරුවෙලිය අපිට දෙනවා. හිරුවෙලිය අපි දන්නවා මේ මිනිස්සුන ජීවත් වෙන ප්‍රධාන සාධක කිහිපයක් අනිවාර්යෙන් අවශ්‍යයි ඉන්නේ. ජලය අවශ්‍යයි. හිරුවෙලිය අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඇයි හිරුවෙලිය අවශ්‍ය වෙන්නේ? ප්‍රධානම දේ ප්‍රභා සංශ්ලේෂණයේ ක්‍රියාවට අනිවාර්යයෙන්ම හිරුවෙලිය කියන දේ අවශ්‍ය වෙනවා. එතකොට හිරුවෙලිය කියන දේ ගත්තොත් මේක අපිට අඛණ්ඩව සපයනවනේ. අපිට මේක පාලනය කිරීමේ හැකියාවක් නෑ. අපිට බල්බ් එකක් ලයිට් එකක් නිවනවා වගේ හිරුවෙලිය අපිට අවශ්‍යලා නිවන්න නේ දාගන්න එහෙම කරන්න බෑන්නේ. අපිට අඛණ්ඩව සපයනවා. අපි ඕන්න ඕකට කියනවා පූර්ණ අනම්‍ය සැපයුමක් කියලා. අපි ජලය කියන්නේ අඛණ්ඩව සපයනවා. නේ ගල් අඟුරු කියන්නේ අඛණ්ඩව අපිට සපයනවා. ඒක පාලනය කිරීමේ හැකියාවක් අපිට නෑ. නමුත් අපි යන්නේ හැකියාවට අපි කියන පූර්ණ අනම්‍ය සැපයුමක් කියලා. නමුත් හැබැයි ඒ සපයනකොට අපිට ඒකට යම් යම් බලපෑම් කරන්න පුළුවන්. ඒ කියන්නේ බලපෑම් කරන්න පුළුවන් කියන්නේ අපි කරන යම් යම් මිනිස් ක්‍රියාකාරකම් හින්දා ඒකට යම් යම් බලපෑම් වෙන්න පුළුවන්. නේ? අපි උදාහරණ ඉඩම් ගොඩ කරනවා. අහිතකර වායු පිට කරනවානේ පරිසරයට මුදා හරිනවා. හරි? ඒතර වායු දූෂණය වෙනවා. හරිද? ඉතින් ඔය වගේ දේවල් හින්දා ඒවා සංයුතියට යම් බලපෑමක් කරන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් එහෙනම් දැන් ඔය හිරුවෙලිය අහිතකර පාරචම් බූල කිරණ එනවා මේ පතිත වෙනවා. ඒවා එන්නේ ඇත්ත ඕසෝන ස්තරය විනාශ වෙන හින්දා. විනාශ වෙන්නේ ඇයි? මේ වායු දූෂණය හින්දා. හරි. ඉතින් ඔන්න ඔයගේ දේවල් බලපාන්න පුළුවන්. ඒ හැර මේ අඛණ්ඩව සැපීමට අපි කියන මොකක්ද? පූර්ණානම්‍ය සැපීමක් තියෙනවා කියලා. ඉතින් ඔන්න තමයි භූමි සාධකයේ ලක්ෂණ. හරි? තව අපිට ලක්ෂණ ගන්න පුළුවන් මේ ප්‍රධාන ලක්ෂණ ටික. සහ ඊළඟට අපිට තියෙනවා ශ්‍රමය කියන්නේ. දැන් අපි ශ්‍රමය ගත්තොත් එහෙම ශ්‍රම සාධකය ගත්තොත් ශ්‍රමය කියලා කියන්නේ අර මං කලින් කිව්වා වගේම අපි ශ්‍රමයේ සපයලා වැටුපක් උපයනවා. එහෙනම් මොකක්ද ඒ කියන්නේ මොකක්ද ඔය සපයන්නේ ඇත්තටම ඔයාගේ? ඔයා අනිවාර්යයෙන්ම ජීවත් වෙන්න නම් මොකක් හරි දෙයකට ඔයා ශ්‍රමයේ සපයන්නම අවශ්‍යයි. මොකක් හරි සේවාවක් හෝ භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න දායක වෙන්න අවශ්‍යයිනේ. නේ? දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි අර කලින් කිව්වා වගේ ගාමන්ට් එකට ගිහිල්ලා අපි ඇගලුම් කර්මාන්තයක ගිහිල්ලා ඔයාගේ ශ්‍රමයේ සපයලා ඔයාගෙන් ගාණක් උපයනවා. ඒක ඔයා මාකට් එකට අරන් ගිහිල්ලා සල්ලි දීලා ඔයා භාණ්ඩ බිල දී ගැනීමක් සිද්ධ කරනවා. නේ? අන්න. එතකොට මේ ශ්‍රමය කියන්නේ මොකද්ද? මේ පුද්ගලයෙකු වැය කරන කායික හෝ මානසික වෙහෙස. මොකද කායික හෝ මානසික වෙහෙස කියන්නේ මේ ශ්‍රමයේ දෙපැත්තක් තියෙනවා. කායික පැත්තක් තියෙනවා මානසික පැත්තක් තියෙනවා. අපි කායික පැත්ත ගත්තොත් එහෙනම් මොකද්ද? කායික පැත්ත කියලා කියන්නේ අපි කම්කරුවා ගත්තොත් වැඩිපුර කය වෙහෙසන්නේ නේ. හරි. වෛද්‍යවරයා ගත්තොත් වැඩිපුර වෙහෙසන්නේ මනස. හැබැයි ඔය දෙකම තියෙන්න ඕනේ. දැන් වෛද්‍යවරයෙක් ගත්තොත් කායික වෙහසක් තියෙනවා. නේ?
මානසික වෙනසකුත් තියෙනවා. හැබැයි එයා වැඩිපුර පාවිච්චි කරන්නේ මනස. ඒ හින්දා අපි කියනවා එයා මානසික වෙනසක් දරනවා කියලා. ඒ සංයුතිය වෙනස් වෙන පුද්ගලයාට. කම්කරුව ගත්තොත් වැඩිපුර වේසන්නේ කය. හැබැයි එයාට මානසික පැත්තකුත් තියෙන්න ඕනේ. එහෙම නැතුව එයාට ජීවත් වෙන්න බෑනේ. එයාට අද පිස්සෙක් වෙනවන්නේ. එහෙනම් එයා අනිවාර්යයෙන්ම කායික වේස දරනවා මානසික වේසට වඩා. ඒ හින්දා එයා කියනවා කය වේසලා වැඩ කරනවා කියලා කියනවා. කම්කරුවා කියන පුද්ගලයා. හරි. එතකොට මොකද්ද මේ ශ්‍රමය? ලක්ෂණ මොනවද අපිට තියෙන්නේ? ඇත්තට මේ ශ්‍රමය කියලා කියන්නේ පුතේ මානව සාධකයක්. මානව සාධකයක්. මේ මානව සාධකයක් කියලා කියන්නේ දැන් අපි සාමාන්‍ය මේක ශ්‍රමය කියන දේ පුද්ගල බද්ධයි. ඔයාගේ ශ්‍රමය ඔයාට අයිති. මගේ ශ්‍රමය මට අයිති. හරි. ශ්‍රමිකයා කියන්නේ ඒ කියන්නේ අපි ශ්‍රමිකයා කියලා කියන්නේ එයාට පුළුවන් එයාගේ ශ්‍රමය තීරණය කරන්න. ඒකේ වටිනාකම තීරණය කරන්න එයාට පුළුවන්. ඒක ඇත්තම ලක්ෂණයක් ඒක. ඒක පුද්ගල බද්ධ සාධකයක්. ඉතින් මේක මානව සාධකයක්. ඒ වගේම ශ්‍රමය කියන දේ ගත්තොත් මේක කාලයත් සමග ඒ කියන්නේ කාලය සමග අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. වෙනස් වෙනවා. කාලයත් සමග අන්තර් සම්බන්ධතාවයක් වෙනස් වීමක් තියෙනවා. උදාහරණයක් අපි ගත්තොත් පැය 8කට තමයි පැය 8ක් නේ පැය 8කට තමයි සාමාන්‍ය අපි ලංකාවේ පැය 8ක් 9ක් 10 ඔච්චරයිනේ වැඩ කරන්නේ. 8 9 තමයි. 8 9 10. හරි. ඒක පැය 8ක් වැඩ කරනවා කියලා කියන්නේ ඒ පැය 8ට තමයි යාර දවසක් කියලා ශ්‍රම දිනයක් කියලා සල්ලි ගෙවන්නේ. නේ? ඒතර එහෙම තමයි මේක මෙතන සිද්ධ වෙන්නේ. නේ? පැය 8කට තමයි සල්ලි ගෙවන්නේ. අපි සාමාන්‍ය දිනකට පැය 8ක් නෙමෙයි ශ්‍රම දිනයක් කියලා කියනවා. ඒ වගේ දින 250කට අපි කියනවා ශ්‍රම වසරක් කියනවා. හරි. එතකොට මේ කාලයත් එක්ක යම් අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. කාලය මතම වැඩ ගන්නවා. ඔයා පැය 4ක් විතර වැඩ කරනවා half day කියලා ගන්නනේ. හරි. ඔය අතිකාල වැඩ කරනවා OT කියලා ගන්නවනේ. ඒ කාලය මත තමයි හැමතිස්සෙම වැටුප් ගෙවන්නේ. ඒ මත තමයි වැටුප තීරණය වෙන්නේ. හරි. එතකොට ඒ වගේම ඵලදායීතාවය පැත්තෙන් ගත්තොත් ශ්‍රමිකයාට ඵලදායීතාවය වෙනස් වෙනවා. දැන් අපි පුද්ගලයෝ 10 දෙනෙක්ව තියලා එක හා සමාන වලවල් 10ක් කපන්න කියනවා. ඒතර ඔය 10 දෙනා ගන්නේ කාලයන් 10ක් නේ. කාල වේලාවන් 10ක් තමයි ඕකට ගන්න ඔය වල කපන්න. කියන්නේ ශ්‍රමිකයාට ඵලදායීතාවය වෙනස් වෙනවා. ඒක අනිවාර්යෙන් එහෙම තමයි. කියන්නේ කැපැසිටිය වෙනස් පුද්ගලයෙක්ගේ. වෙනස් වෙනවා. අපි කලින් කිව්වා වගේ වැටුප් ආදායමක් හිමි වෙන්නේ. හරි. ඒතර අපි භූමියට හිමි වුණේ බදුකුලිය ආදායමක්, නැත්නම් ශ්‍රමයට හිමි වෙන්නේ වැටුප් ආදායමක්. හරි. එතකොට ඒ වගේම අර මම කලින් කිව්ව ඔයාට ශ්‍රමිකයාට තමන්ගේ ශ්‍රම සාධකයේ වටිනාකම තීරණය කිරීමේ හැකියාවක් තියෙනවා. හරිද? ශ්‍රම සාධකයේ වටිනාකම තීරණය කිරීමේ හැකියාව තියෙන ශ්‍රමිකයාට. වෙන කාටවත් ඒක තීරණය කිරීමේ හැකියාවක් නැහැ. සහ අවසාන ලක්ෂණයක් වර්ධි පේනවා කේවල් කළ හැක. ඔව් මේක කේවල් කරන්න පුළුවන්. ඇයි මොකද කේවල් කරනවා කියන්නේ? කේවල් කරනවා කියලා කියන්නේ ඇත්තටම මේක අඩු වැඩි කරන්න පුළුවන් ශ්‍රමය කියන්නේ. ඔයාට වැඩක් ඉක්මනින් කරන්න පුළුවන්. හිමින් සැරේ කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. කේවල් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉක්මනින් ගන්න පුළුවන්, හිමින් සැරේ ගන්න පුළුවන්. නැත්නම් එක වැඩක් දෙන්නෙට ගන්න පුළුවන්. නේ? දෙන්නෙක් වඩා එකේට කරන්න පුළුවන්. ඒ කියන්නේ අඩු වැඩි වශයෙන් කරන්න පුළුවන් මේ ශ්‍රමය කියන දේ. හරිද? ඒතර ශ්‍රමය කියන්නේ ඒක තමාම තීරණය වෙන්නේ, තමා කරන ආකාරය මත තමයි ඒක තීරණය. අපි ඒකට කියනවා කේවල් කළ හැක. ශ්‍රමය කේවල් කරන්න පුළුවන්. ඒතර මේ ශ්‍රමය ගැන කතා කරනකොට අපිට වැදගත් වෙන තව පොඩි පොඩි ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ රටක් විදිහට ගත්තොත් මේ ශ්‍රමය කියන දේ සෑහෙන්න වැදගත් ඕනම රටකට. ඇයි? මොකද රටක නිෂ්පාදනයේ තීරණය වෙන බලපාන ප්‍රධානම සාධකයක් තමයි ශ්‍රමය කියන දේ. ශ්‍රම සැපයීම කියන දේ. දැන් අපි සාමාන්‍යව දන්නවා ශ්‍රම බලකාය, ශ්‍රම හමුදාවක් ඉන්න රටකටනේ. ලංකාවේ ශ්‍රම බලකායක්, ශ්‍රම හමුදාවක් ඉන්නවා. ඔය ශ්‍රම බලකාය කොච්චර කියලා ගණනය කරනවා වාර්ෂික ශ්‍රම සහභාගීත්ව අනුපාතයක් ගණනය කරනවා. නේ ස්ත්‍රී ශ්‍රම බලකාය කොච්චරද? පුරුෂ ශ්‍රම බලකාය කොච්චරද? නේ එහෙම බලනවා. කියන්නේ මෙතන ශ්‍රම බලකාය කියලා කියන්නේ සාමාන්‍ය ඒ කියන්නේ මේකේ සේවා නියුක්ත පැත්තකුත් තියෙනවා, සේවා වියුක්ත පැත්තකුත් තියෙනවා. ඇයි? ඇත්තටම ශ්‍රම බලකායට අයිති පුද්ගලයෙක් කියලා එයා වැඩ කරන්න පුළුවන්, නොකරන්නත් පුළුවන්. රැකියාවක් අපේක්ෂාවෙන් ඉන්නත් පුළුවන් නේ. එහෙම වෙන්න පුළුවන්. එතකොට මේ රටක ශ්‍රම සැපයීම තීරණය කරන මොනවද බලපාන්නේ? රටක ශ්‍රම සැපයීම තීරණය කරන්නේ කොච්චරක් ශ්‍රමයේ සපයනවද?
නේ? ඒක තීරණය ගන්න මොකක්ද හේතු වෙන්නේ නැත්තට? මේ රටක ශ්‍රම සැපයීම තීරණය වීම කෙරෙහි බලපාන සාධක කිහිපයක් තියෙනවා. එකක් තමයි අපි ගත්තොත් රටක ජනගහනය. දැන් අපි ලංකාවේ ජනගහනය සහ ඇමරිකාවේ ජනගහනය ගත්තොත් එහෙම. ඇමරිකාවේ ශ්‍රම සැපයීම වැඩි. ඇයි ජනගහනය වැඩි හින්දා? ඒ වගේම මේ ජනගහනයේ වයස කියන දේ. ජනගහනයේ වයස අපිට වැදගත් වෙනවා. නේ සාමාන්‍යයෙන් අපි අවුරුදු 15 60 65 ඔය වගේ අතර ප්‍රමාණය වැඩ කරන්නේ නේ. වැඩ කරන්නේ නැහැ නැතු. ඒකට ඒ වේනුත් වැඩ ගන්න නැති කට්ටිය ඉන්නවා. හරිද? ඒක සාමාන්‍යයෙන් එතකොට මේ වයස විහුවේ කියන්නේ සෑහෙන්න වැදගත්. සමහර රටකට සාමාන්‍ය වයසක ජනගහනය වැඩි නම් ශ්‍රම සැපයුම අඩු වෙන්න පුළුවන් නේ. ඒක පොඩි ප්‍රශ්නයක් එතන තියෙනවා. ඒතර සමහර අවුරුදු 15ත් 60ත් අතර මේ වයස් ප්‍රමාණය යම් ඉන්න පිරිස වැඩි කියලා කියන්නේ ඒක සෑහෙන්න හොඳයි. නේ? තරුණ පරම්පරාව වැඩි කියලා කියන්නේ ඒක සෑහෙන්න හොඳයි. ඒ වගේම තව දේවල් තියෙනවා. අපි තව පැත්තක් ගත්තොත් මේ නීති රීති කියන්නේ. දැන් අපි ශ්‍රමිකයන්ගේ නීති රීති තියෙනවා. නීති පද්ධතියක් තියෙනවා. මෙන්න මෙච්චරක් වැඩ කරන්න ඕනේ, මෙච්චරක් වැටුප් ගෙවන්න ඕනේ, මෙන්න මේ විදිහට තමයි මේ රැකියාව නිරත වෙන්න ඕනේ. මේ නීති පද්ධතීන් මත ශ්‍රම සැපයීම තීරණය වෙන්න පුළුවන්. සහ නිදහස කියන දේ. නිදහස කියන්නේ ශ්‍රමිකයා නිදහස කියන්නේ දැන් ඔය ආර්ථික නිදහස කියලා අපි සාර්වත්‍රික අරමුණක් කතා කරනවා. ඉතින් ඒකෙදි මේ ශ්‍රමිකයා කියන එකත් වැදගත්. ශ්‍රමිකයාටත් වැදගත් වෙනවා මේ හරියට එයාගේ වෘත්තිය නිරත වීමේ නිදහස කියන දේ යට තිබිය යුතුයි. ඉතින් ඔන්න වගේ ලක්ෂණ කිහිපයක් මත ඔය වගේ සාධක කිහිපයක් මත රටක ශ්‍රම සැපයීම කියන දේ හේතු වෙනවා. ශ්‍රම සැපයීමට කෙරෙහි බලපානවා. හරි. රටේ අධ්‍යාපන මට්ටම් සහ සාධක ගොඩාක් තියෙනවා. රටේ අධ්‍යාපනය කියන දේත් හේතු වෙනවා නේ. සාමාන්‍යයෙන් මෙහෙමයි. අධ්‍යාපනය කියන දේ හැම එකටම අදාළ වෙන්නේ නැහැ. නමුත් අධ්‍යාපනය සහ සාක්ෂරතාවය කියන එකත් යම් ප්‍රමාණයකින් රටක ශ්‍රම සැපයීම කෙරෙහි බලපානවා. හරි. ඒතර ඔන්න ඔය වගේ දේවල් ගැන අපි කතා කරා. ඒතර අපි මේ ශ්‍රමය කියන්නේ ඇත්තට මේ සාධක අතරින් භූමිය ශ්‍රමය ප්‍රාග්ධන ව්‍යවසායකත්වය කියන සාධක අතරින් මේ පළවෙනි සාධක අපි කතා කරන භූමිය සහ ශ්‍රමය මේ සාධක ටිකේ වැදගත්ම සාධකයක් තමයි මේ ශ්‍රමය කියන දේ. හරි. එතකොට තව සංකල්පයක් තියෙනවා. එතකොට අපි කතා කරොත් මේකේ අපිට වැදගත් වෙන තව සංකල්පයක් තමයි ඉතින් අපි ඒවල කතා කරන්නේ ශ්‍රම බලකාය කියන දේ සහ ශ්‍රම විභජනය කියන්නේ. ශ්‍රම විභජනය මෙන්න මේ සංකල්පය. ශ්‍රම විභජනය කියන්නේ. මොකද ශ්‍රම විභජනය කියලා කියන්නේ? දැන් මෙන්න මේ සංකල්පය අහලා ඇති. දැන් අපි සාමාන්‍ය ශ්‍රම විභජනය කියලා කියන්නේ මේ කිසියම් කාර්යයක් කොටස් වලට බෙදලා ඉටු කරනවා. නේ? අද ව්‍යාපාර ශාස්ත්‍රයේ මේ සංකල්පය පාවිච්චි කරනවා. ඇයි? එක මිනිස්සෙක් වැඩ ගොඩාක් බදාගෙන කරන්නේ නැහැ. එම් බදාගෙන කරන්න බෑ. හරි. ඒ හින්දා සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය කොටස් වලට බෙදලා ඒ එක් ශ්‍රමිකයාගේ එක කොටසකට විතරක් අනියුක්ත කිරීමක් සිද්ධ කරනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි ගාමන්ට් එකක් ගත්තොත් ගාමන්ට් එකේ තියෙනවා කට්ටියක් මහනවා, කට්ටියක් ඇඳුම් ටික කපනවා, කට්ටියක් එකලස් කරනවා. නේ එකතු කරලා මහනවා, කට්ටියක් කොලර් එක මහනවා, කට්ටියක් මදිනවා, කට්ටියක් පැක් කරනවා. නේ අන ශ්‍රම විභජනය. ඒතර ශ්‍රම විභජනය ගැන කතා කරනකොට ශ්‍රම විභජනය කියන දේ අද ව්‍යාපාර ශාස්ත්‍රයේ ගොඩාක් වැදගත්. ඇයි එහෙම වැදගත් වෙන්නේ? ගොඩාක් කාර්ය ප්‍රමාණයක් බදාගෙන කරනවට වඩා පුද්ගලයෙක් එක කාර්යයක පමණක් නිරත වීම තුළින් ඒ පුද්ගලයාගේ මොකද වෙන්නේ? කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය වැඩි වෙනවා. ඒ පුද්ගලයා ඇත්තටම කාර්යක්ෂමයි. නේ? එයාට ඉක්මනින් එයාගේ කාර්ය පිළිබඳ ලොකු පුහුණුවක් තියෙනවා. ලොකු ප්‍රැක්ටිස් එකක් තියෙනවා. හරි? ඒතර ඒ මත තමයි එයා හැමතිස්සෙම කටයුතු කරන්නේ. එතකොට එයා ඉන්නේ ඒ වැඩේ විතරයි. ඒ වගේ භාණ්ඩයේ ගුණාත්මක தත්ත්වය ඉතාමත් වැඩි. නේ? අපි සාමාන්‍යයෙන් මේසන් බාස් කෙනෙක් තාප්පයක් බඳින එකයි අපි තාප්පයක් බඳින එකයි ගත්තොත් එහෙම මේසන් බාස් ඒ සම්බන්ධ එක්ස්පර්ට් කෙනෙක් වෙලා ඉන්නේ. නේ? නමුත් අපිට ඒක කරන්න බෑනේ. ඒතර ඕනම දෙයක් එකම පුද්ගලයෙක් අවුරුදු ගාණක්, දවස් ගාණක්, සති ගාණක් කරනකොට ඒ සම්බන්ධ කරන ප්‍රැක්ටිස් එකක් එනවා. ද පුහුණුවක් යාට තියෙනවා. ඒක ලොකු බෙනිෆිට් එකක්, වාසියක් ඕනෑම නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා. ඊළඟ දේ ගත්තොත් අපි අපිට වැදගත් වෙන දේ නිෂ්පාදන ආයතනයටත් ඒක ලොකු වැදගත්කමක්. ඇයි?
එයා අවධානය යොමු කරන්න ඕනේ අපි ශ්‍රමිකයෙක් ගත්තට පස්සේ ශ්‍රමිකයාට දෙන්න ඕනේ එක පුහුණුවයි. එක අංශයක් විතරයි ආව දාන්නේ. නේ? ඒතර ඒකත් එයාට ඒකත් නිෂ්පාදන ක්‍රියාවලියක් පැත්තෙන් ගත්තොත් රටේ නිෂ්පාදන ආයතනයට ඒක විශාල පහසුවක් සැලසෙනවා. මේ සියලු සම්මස්ත නිෂ්පාදන ක්‍රියාවලිය උගන්වන්න අවශ්‍යතාවයක් නැහැ. එක වැඩක් විතරයි එයාට උගන්වන්න තියෙන්නේ. සහ ඊට පස්සේ අපි තව දේවල් ගත්තොත් දැන් අපි මේ කොටසේ ගැන කතා කරොත් මේ ශ්‍රම විභජනය කියන්නේ අපි වාසි පැත්තනේ කතා කරේ. මේක අවාසි පැත්තකුත් තියෙනවා. අවාසි පැත්ත ගත්තොත් මේ සමහරවිට මේක අලස වෙන්න පුළුවන්. එකම වැඩකට මෙයා නිරත වෙන්නේ නේ. අලස වෙලා මේක එයාට මේක නමල ගහලා යන්න හිතෙන්න පුළුවන්. අලස වෙන්න පුළුවන්. ඒකෙන් ඵලදායීතාවය අඩු වෙලා කාර්යක්ෂමතාවය අඩු වෙන්න පුළුවන්. ඒක හිතකර පැත්තකුත් තියෙනවා. දැන් ඔෆිස් වල වැඩ කරන පුද්ගලයෙක් ගත්තොත් අර වැඩිපුර තියෙන රෝගීන් තත්ත්වය මොනවද තියෙන්නේ? ස්ථූලභාවය තියෙනවා, ඇස් වල ප්‍රශ්න තියෙනවා, කොලෙස්ටරෝල්, සීනි වගේ ප්‍රශ්න තියෙනවන්නේ. ඒ කියන්නේ මොකද වෘත්තිමය රෝගාබාධ වලට ගොදුරු වෙන්න පුළුවන්. සහ අපි සාමාන්‍ය පොඩි ගාමන්ට් එකක් ගත්තොත් මේ පොඩි ගාමන්ට් එකේ ඇඳුම් කපන්න එක මිනිස්සෙයි ඉන්නේ. සමහරවිට එදාට මේ මිනිස්සෙ එන්නේ නැති වෙන්න පුළුවන්. ලෙඩ වෙන්න පුළුවන්. නේ? ඒක සමස්ත ක්‍රියාවලටම ඒක අහිතකර ලෙස බලපාන්න පුළුවන්. හරි. ඒත් ඔන්න ඔය වගේ ඒ වගේ අවාසිත් තියෙනවා. තව අපි උදාහරණ තව ගත්තොත් මේ පටු විශේෂීකරණයක් තියෙනවා. පටු විශේෂීකරණය කියන්නේ එයා එක කාර්යයක් විතරනේ කරන්නේ. එයාට අනාගතයක් නැහැ. හැමදාම එකම වැඩේ ඇඳුම් කපන එක විතරයි කරන්නේ. හරි. ඒ වගේ දේවල් හින්දා ඒක යම් අවාසිදායක තත්ත්වෙනොත් තියෙනවා. තව දෙයක් තමයි හොඳම උදාහරණය මතක තියාගන්න මේකේ වාසියක් තියෙනවා හොඳ වාසියක්. අලුත් අයිඩියාස් එනවා මේක එක අපි සාමාන්‍ය එකම වැඩක් කරනවා නම් ඔයාට අලුත් අයිඩියාස් එන්නේ. මේ වැඩේ කොහොමද තව මේ විදිහට කරන්නේ? දැන් අපි උදාහරණයක් ගත්තොත් ඔයා කෑම කඩයක් කරනවා නම් හරිද? ඒ කඩේ විතරයි නම් ඔයා කරන්නේ. ඔයාට අලුත් අයිඩියාස් මේ කෑම එක මට මෙන්න මෙහෙම දෙන්න පුළුවන්. අනිත් කඩකාරයට වඩා අනිත් එහා පැත්තේ කඩේට වඩා මට මෙන්න මේ විදිහට මේක අලෙවි කරන්න පුළුවන්. අලුත් අයිඩියාස් වලට එනවා. නේ ඔයා පාඩම් වැඩ කරනවා නම් එකම පාඩම් වැඩේ නම් ඔයා ඉන්නේ. ඔයාට පුළුවන් මේ නෝට් එක තව සරල කරන්න. ෂෝට් නෝට් එකක් ගහලා. ඉතින් අන්න ඒ වගේ වට අලුත් අයිඩියාස් එන්න පුළුවන්. ඉතින් පුතේ ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි අපි කතා කරන්නේ. කරේ මේ භූමිය සහ ශ්‍රමය කියන කොටස. ඒතර මේ භූමිය සහ ශ්‍රමය කියන කොටසෙන් මේකේ මහා ලොකු ප්‍රශ්න හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක හරි සරල කොටසක්. දැන් අපි සාමාන්‍ය භූමිය ගත්තොත් එහෙම භූමියේ සාමාන්‍ය MCQ එහෙම ගොඩක් තියෙනවා වගේ පේපර් එකේ පාස් පේපර්ස් වල බලන්න. සහ ලියන ප්‍රශ්න තියෙනවා ප්‍රතිස්ථාපනය කළ හැකි සහ ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්බන්ධ වෙනස පැහැදිලි කරන්න එන්න පුළුවන්. ශ්‍රමයේ පැත්තෙන් ගත්තොත් එහෙම ශ්‍රමයේ ලක්ෂණ අහන්න පුළුවන් සහ ශ්‍රම විභජනය ගැන අහන්න පුළුවන්. හරි. ඒතර ඔයාට හරි පහසු කොටසක් මේ අපි කතා කරේ. මම හිතනවා ඔයාට යම් අවබෝධයක් මේ කොටසේ එන්න ඇති කියලා. ඒතර අපි ඊළඟ වීඩියෝ අපි හමු වෙමු ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වයේ කියන කොටසින්. එහෙනම් අද අපි සමු ගන්නවා ඔබ සමට තෙරුවන් සරණයි.